ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ ඉපැරණි ටයිල් ඔබ දැක තිබෙනවද? රිදී විහාරයේ දර්ශනීය ස්ථාන නැරඹුවත් බොහෝ විට මේ අපූර්ව ටයිල් සිතුම ඔබගේ අවධානයට ලක් නොවී තිබෙන්නත් පුළුවන්. රිදී විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට පහළින් අල්ලා තිබෙන ඕලන්ද ඩෙල්ෆ්ට් ටයිල් යනු බෞද්ධ උරුමය ලන්දේසිලුගේ ඉතිහාසය සහ යුරෝපීය සෙරමික් කලාව එකම ස්ථානයක හමුවන ශ්‍රී ලංකාවේ දුර්ලභතම සංස්කෘතික වස්තු අතරින් එකක්. ඒවා රිදී විහාරයට පමණ සීමා නොවී ඉතිහාසයේ හා ශ්‍රී ලංකාවේ බහුසංස්කෘතික ඉතිහාසයේ අතීත ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජීවමාන සාක්ෂි විදිහට සලකන්න පුළුවන්. මේ ඉපැරණි ඕලන්ද ඩෙල්ෆ්ට් ටයිල් ශ්‍රී ලංකාවේ ඇති දුර්ලභ කලාත්මක ඓතිහාසික උරුමයන් අතරින් ප්‍රමුඛ ස්ථානයකලා සැලකෙනවා. බෞද්ධ විහාරස්ථානයක් තුළ ඉපැරණි යුරෝපීය සෙරමික් කලාව මේ තරම් විශාල වශයෙන් භාවිතා කර ඇති ස්ථාන ඉතා අල්ප නිසා රිදී විහාරයට ඒ අතර විශේෂ ස්ථානයක් හිමි වෙනවා. මේ ඕලන්ද ඩෙල්ෆ්ට් ටයිල් කියන්නේ මොකක්ද? ඩෙල්ෆ්ට් ටයිල් කියන්නේ නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් නගරය තුළු ප්‍රදේශවල 17 සහ 18 සියවස්වල නිෂ්පාදනය කළ සුදු පසුබිමක් මත නිල් පහෙන් අලංකාර කර ටයිල් සෙරමික් ටයිල් වර්ගයක්. මේවා යුරෝපයේ පුරාම කර ජනප්‍රිය ටයිල් වර්ගයක්. ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම හරහා මේවා ආසියාවට රැගෙන තිබෙන බව පැවසෙනවා. මේ ටයිල් රිදී විහාරයට ආවේ කෙසේද? 18 වන සියවසේ ඕලන්ද ආණ්ඩුකාරයෙකු විසින් මෙම ඩෙල්ෆ්ට් ටයිල් කීර්තිසී රාජසිංහ රජු වෙත පරිත්‍යාග කළ ලෙස පිරිනැමූ බවත් රජතුමා ඒවා රිදී විහාරස්ථානයේ අලංකරණය සඳහා පරිත්‍යාග කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම මෙය බෞද්ධ රාජධානියක් හා ක්‍රිස්තියානි ඕලන්ද පාලනයක් අතර අතීතයේ පැවති සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වැදගත් සාක්ෂියක් ලෙස සැලකෙනවා. මේ ටයිල් වල දැක්වෙන්නේ රූප මොන වගේ දේවල්ද? මේ ටයිල් වල බොහෝ විට දැක්වෙන්නේ බයිබලයේ සිදුවීම්, ක්‍රිස්තියානි ආගමික දර්ශන, දේවදූතයන් හා ආගමික චරිත, යුරෝපීය ගම්මාන හා ගොඩනැගිලි, යුරෝපයේ මල්, සතුන් සහ අලංකාර රටයි. මේවා මෙපමණ කාලයක් බෞද්ධ විහාරස්ථානයක් තුළ කලා නිර්මාණ වශයෙන් මෙතෙක් කාලයක් විනාශයට ලක් නොවී සංරක්ෂණය වී තිබීමත් මේ රටේ බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ වැදගත් කරුණක් විදිහට සලකන්න පුළුවන්. මෙහි විශාල ප්‍රමාණයක ටයිල් එකතුවක් ඔබට දැක ගන්නට පුළුවන් වෙයි. ඉතින් ඔබ නැවත රිදී විහාර ගිය අවස්ථාවක මේ අපූර්ව ටයිල් සිතුවම දැක බලා ගන්න අමතක නොකරන්න.